Hi guys, යාල ජාතික වනෝද්‍යානයේ ඔයාලා නොදුටු ලස්සන වීඩියෝ ගොඩක් අරගෙන සපාරියා with YP අපි ආවා. Find my way to you. Yeah. උදෑසන ඇතුළු වුණු ගමම්ම කුරුල්ලු විශාල සංඛ්‍යාවක් හිටියා. ගේට්ටුව ආසන්න තියෙන මේ වෙවි. මෙයාලා ගොඩක් උදේ පාන්දර ගොඩක් ඇක්ටිව්. ඉතින් ගොඩක් ලස්සන දර්ශනය නිසා අපි ටික වෙලාවක් එතන නැවතිලා බලාගෙන හිටියා. ඉඟුල්ලෝ කුරුල්ලෝ ගොඩාක් ඉන්නවා. මේ ගොඩක් පායන කාලේ හන්ද වතුර වටපිටාවේ නැති හන්දා ඉතුරු වෙච්ච වතුර ප්‍රමාණය ඉන්න මාළු හරි ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන් මෙයාලට. ඒක හන්ද තමයි මේ මෙච්චර කුරුල්ලෝ ඔය දන්න වහින කාලට එම ආවනම් මෙච්චර බලන්න හම්බ වෙන්නේ එක තැනක. මෙන්න අපිට හම්බ වෙච්ච චණ්ඩිය බලන්නකෝ. කොහොමද බලන්න මෙයාගේ අපිට පෙන්නන වැඩ කැලි ටික. පේනු නේද? යා බල්ලා අපි ගොඩ ඉස්සරහට ගියා. ඊට මීටර් 100ක් විතර එහෙන් තවලි 3 දෙනෙක් හිටියා. ඉතින් මෙතන මේ ගෑනු සතු දෙනෙක් පොඩි වැඩව දෙන්නෙක්. ඉතින් ටිකක් වෙලා අපි එයාලා දිහා බලන් හිටියා. ගොඩක් වේලිලා ගිහිල්ලා තියෙන්නේ. එයාලා දැන් ඉතින් අර ගස්වල ඔය දණ්ඩ තමයි කන්නේ. ටිකක් ලාහරියෙන් සහ ගස්වල පොතු තමයි මේ පායන කාලේ ගොඩක් දුරට ආහාර ගන්නෙ. මේ ටිකක් වෙලා හිටියම එළියට ආවා. එතන මේ ගොඩක් අර පේන්නේ තැනක හිටි ගහස්සේ වගේ. ඉතින් එළියට ඇවිල්ලා මේ කට්ටිය. ඉතින් අද වීඩියෝ එකේ ගොඩක් අලින්ගේ අපිට හම්බ වුන නිසා අලින්ගේ ගොඩක් වීඩියෝ අපි මේකට ඇතුල් කරා. යාළ තියෙන තවත් ලැබක් හඳුන් වලුව. ඉතින් එතනත් අර මම කලින් පෙන්නුව එතන වගේම තමයි ගොඩාක් ඉන්නවා. චිටන් ස්ටොක්ලා, පේන්ටඩ් ස්ටොක්ලා, පෙලිකන්ලා, එතකොට අයිබිස්ලා, ස්පූන් බෙල්ලා, ඒ වගේ ගොඩක් කුරුල්ල ಜಾති ඉන්නවා. ඒ වගේම කිඹුල්ලු. ඉතින් යාළ උදේ පාන්දර හන්ද මේ ගොඩක් කෑම ගන්න ගම පෙනුනේ නේද රණ්ඩු වෙනවා. හරිම ලස්සනයි. කුරුල්ලුන්ගේ හඬත් ගොඩක් ඇහෙනවා වටපිටාවේ. මේ ලවල් වෙනකොට ගොඩක් අක්නේ වැඩි වෙනකොට ඉතින් මේ මිහරක් ඇවිල්ලා මේ ඉතින් අර සතුන්ට මේ දතර වතුර නැති හන්ද වන ජීවික වතුර පුරවනවා මේ වගේ කොන්ක්‍රීට් ෆොන්ට් වලට. මේ පුරු තැනක මේ ඉන්නේ මෙයාලා ගලවේ. මෙයා මෙහෙම ඉන්නකොට ඉතින් අනිත් සත්තු ගොඩක් දුරට එනවා අඩුයි වතුර බොන්න. මේ වගේ තැන්වල මේ ඉන්න ඇජිටන් ස්ටොක් කෙනෙක්. එයත් අර වතුර වලේ පේන්නේ ගොඩක්ම මේ පාසි වලින් වැහිලා තියෙන්නේ. ඉතින් ඒ අස්සේ ඉන්න මාළුන්ම ගෙම්බන්ව තමයි මෙයත් මේ හොයන්නේ.
මෙතන ඉන්නවා ලැෆ්වින් කෙනෙක්, රෙඩ් වොටර් ලැෆ්වින් කෙනෙක්. ඉතින් මෙයා මේ බිත්තර රකින්න ගමන් තමයි ඉන්නේ. මට ඔයාලට වීඩියෝ එක නම් පැහැදිලිව පේනවා මදි ඇති. මම දකිනකොට මම දැක්කා එයාගේ බිත්තර දෙකක් තියෙනවා. ඉතින් ඒ බිත්තර දෙක රකින්න ගමන් ඉන්නකොට ප්‍රධාන පාර ආසන්නෙම තමයි හිටියේ. කොටියක් හම්බුණා. ඒකත් වීඩියෝ එකක් ගලුණා පාපාඩ ඉතලෙ දෙන්නන දෙනින් යනවා මාඩු වෙලා. ඉතින් වනෝද්‍යානයේ එළියට දාලා පොඩිදුරක් යනකොට තමයි අපිට මෙන්න මේ ලොකු අලිරංචුවක් හම්බුණා. ඉතින් බලන්නකො මෙයාලා මේ රංචුවේ වීඩියෝ එක ගොඩක් කරලා ඔයාලට පෙන්වන්න හිතුවා. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා. ගොඩක්ම හවස් වෙලා වනෝද්‍යානයේ 6ට නෙවහන්නේ. ඉතින් 6ට විනාඩි 10ක් විතර තියලා තමයි අපි එළියට දැම්මේ. ඉතින් එළියට දානකොට තමයි මේ රංචුව හමුුනේ. පොඩි පැටව දුගයන් සත්තු යගම එක පිළිම සතෙකුත් මෙතෙන්ට එනවා. තාපොඩ ඉස්සරහට යනකොට බලන්න පුළුවන් ඔයාලට. අර වතුර වලේ ගොඩක් අලුත් වතුර තියෙන හන්දා එයාලා රංචුවම වට වෙලා දැන් කොන්ක්‍රීට් පොන්ට් එකක් තියෙන. ඉතින් එතනින් වතුර බොන රංචුවම ඔයාලට පේනව නේද? ඔය දකුණු පැත්තේ ඉන්නවා පිරිමි සතා. එන වැඩි ගොඩක් ළඟටම කියන්නේ මනිත් කට්ටිය වගේ කිසිම නැහැ ඇක්ටිව් බවක් පෙවුනේ. එයා හිටිය පාඩුවේ. ඊට බැහැගෙන යන වෙලාවේ බලන කොච්චර ලස්සනයිද කියලා. මාරම ලස්සන දර්ශනයක් මෙතන. ඉතින් අපි විනාඩි 40කටවත් වැඩි කාලයක් මෙතන මේ අලිරංචුව බැලුවා. ගොඩක් කළුවර වැටෙන්න කිට්ටු වෙනකම්ම වගේ. ඉතින් මේ අලිරංචුව ජීයේ නැහැ. එම චූටි පැටව වතුරේ දඟල සෙල්ලම් කරනවා. අම්මලා ගාව ඉඳගෙනමයි. පොඩිම පැටව දෙන්නෙක් හිටිය රංචුවේ. ඉතින් පේනවද ඔය පොඩි පැටියේ මම්මයි ගාවට වෙලා දඟල ඉන්න හැටි. පිරිමි සතා තමයි ඉන්නේ දකුණු පැත්තේ. ඉතින් ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන් අලින්ගේ දර්ශන. ඉතින් අලි බැලිල්ල ඉවරයක් වෙන්නේ නැහැ කියනවා වගේ තව ඉන්නවා. මෙතන මේ පේනෝනේ සංචාරකයෝ බැහැලා ඇවිල්ලා බලන් ඉන්නවා. ඉතින් ඒක නම් අනුමත කරන්නේ නැහැ. ගොඩක් කලින් ඉතින් කරදරයි කියලා මම හිතන්නේ. ඉතින් මම නම් මගේ සංචාරකයන්ට බහින්න දුන්නේ නැහැ. වාහනේ ඉඳගෙනම තමයි මේ වීඩියෝ එක අරගත්තේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හැමදාම ඔයාලට අරන් එනවා. ඉතින් මතක ඇතුව යාළුවනේ සපාරියා විත් වයිපී අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. පාර ආසන්නයටම ආපු මේක දිගේ දෙන්න පාර පයින්නා දැන් මේ වෙලාවේ.
ඩේවිල් එක බය වුණා එකපාරටම හිතා ගන්න බැරි වුණා යාට. එහෙනම් යාළුවනේ ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන සපාරියා විත් වයිපී අපි එනවා. ඉතින් ගෙයින් එන්නම්.